අයිබෝන් සාදරෙන් පිළිගන්නවා හැමෝ channel එකට. දැකලා ඇති නේද මේ දවස්වල කොටස් වෙළඳපොළ all time high එකක තියෙනවා කියලා. ඒක ගැන කතා කරන්න තමා අද වීඩියෝ එක specifically කතා කරන්න හැදුවේ. ඒ කියන්නේ දැන් කොටස් වෙළඳපොලේ මේ තියෙන වාර්තාගත ඉහළ යාමත් එක්ක ගොඩක් කට්ටිය දැන් කොටස් වෙළඳපොළ දිහා බලනවා කොහොමද ඒකට ඇතුල් වෙන්නේ මොනවද කරන්න ඕනේ කොහොමද ඉන්වෙස්ට් කරන්න ඕනේ එහෙම කියලා. ඒ හැමදේම ගැන කියන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මොකද කාල වේලාව මදින්ද. හැබැයි කොටස් වෙළඳපොලේ ඉන්වෙස්ට් කරන්න ඉන්නවා නම් ඒකට ඉන්වෙස්ට් කරන්න කලින් දැනගන්න ඕන වැදගත් කරුණු 3ක් ගැන මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අදත් ඉන්දියා. කොටස් වෙළඳපොළ ගැන තව වීඩියෝ එකක් කරා. මෙතන උඩ ලින්ක් එක තියෙනවා. ඒකත් බලන්න. ඒක කරනකොට කොටස් වෙළඳපොලේ එතකොටත් තව all time high එකක තිබ්බේ. දැන් ඒකත් පහු කරගෙන ඒ කඩේමුත් පහු කරගෙන තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් එන්න කතා කරමු කොටස් වෙළඳපොලේ ඉන්වෙස්ට් කරන්න කලින් ඔයා දැනගන්න ඕන කරුණු 3ක් ගැන. පළවෙනි එක තමයි මේ මාකට් එක නැත්නම් කොටස් වෙළඳපොළ මෙහෙම කියනකොට මිනිස්සු අදහස් කරන්නේ මොකක්ද? කොටස් වෙළඳපොළ ගැන එක එක විදිහට හිතලා කන්ෆියුස් කරගන්නේ නැතුව. මෙන්න මේක තමයි කොටස් වෙළඳපොළ ගැන හිතන්න තියෙන සරලම විදිහ. ඉස්සෙල්ලම කොටස් වෙළඳපොළ කියලා ගත්තොත් අපි සාමාන්‍යයෙන් බලන්නේ කොටස් වෙළඳපොළේ මිල දර්ශකය. මිල දර්ශකය ඉහළට යන එක තමයි අපි කියන්නේ කොටස් වෙළඳපොළ ඉහළට යනවා කියලා. දැන් කොටස් වෙළඳපොළේ විවිධාකාර කම්පනීස් තියෙනවානේ. ඒ කම්පනි හැම එකකටම ෂෙයා ප්‍රයිස් එකක් තියෙනවා. ඒ ෂෙයා ප්‍රයිසස් හැම එකම එකතු වෙලා තමයි ඔය මිල දර්ශකය කියන එක හැදෙන්නේ. එතකොට ඔය කම්පනීස් වල ෂෙයා ප්‍රයිසස් උඩහට හරි පල්ලෙහාට හරි යනකොට ඒ හා සාපේක්ෂවම මිල දර්ශකයත් උඩට පල්ලෙහාට යනවා. කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක දෙකක් තියෙනවා. එකක් all share price index එක. ඒක ඒකින් මාකට් එකම ට්‍රැක් වෙන එක. එතකොට ඊළඟ එක තමයි S&P SL20 එක. ඒක Standard & Poor's කියන ආයතනයෙන් මැනේජ් කරන එකක්. ඒක ඒගොල්ලන්ගේ තෝරන ක්‍රයිටීරියා එකක් තියෙන ක්‍රයිටීරියා එකට අනුව තියෙන කම්පනීස් 20ක් තමයි ඕකේ ට්‍රැක් වෙන්නේ. එතකොට දැන් මේ මිල දර්ශකයේ උඩට පල්ලෙහාට යන එකට අපි කියන්නේ මාකට් එක උඩට පල්ලෙහාට යනවා කියලා. දැන් අපි එතනින් එක ලෙවල් එකක් පල්ලෙහාට බහලා බැලුවොත් එතන දැන් ඉන්ඩෙක්ස් එක හැදිලා තියෙන ෂෙයා ප්‍රයිස් වලින් නම් ඔය ෂෙයා ප්‍රයිස් එකක් කියන්නේ මොකක්ද? ෂෙයා ප්‍රයිස් එක හරිම සිම්පල් විදිහට බලනවා නම් මාකට් එකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාගේ එක්ස්පෙක්ටේෂන්ස් ඉන්ඩිකේට් කරන දෙයක් තමයි කම්පනි එකක ෂෙයා ප්‍රයිස් එක කියන්නේ. ඉතින් ඉන්වෙස්ටර්ස්ලාගේ එක්ස්පෙක්ටේෂන්ස් කම්පනි එකට හොඳයි නම් ෂෙයා ප්‍රයිස් එක උඩට යනවා. එක්ස්පෙක්ටේෂන්ස් හොඳ නැත්නම් ෂෙයා ප්‍රයිස් එක පල්ලෙහාට එනවා. ඉතින් ඔයාට හිතෙනවා නම් කම්පනි එකක් මොකක් හරි කම්පනි එකක් තියෙනවා. ඒ කම්පනි එකට ලංකාවේ ආර්ථිකයත් සමග සාපේක්ෂව බලනකොට සහ ඒ කම්පනි එක ඉන්න ශ්‍රේෂ්ඨත්වයත් එක්ක බලනකොට ඒ කම්පනි එකට හොඳ අනාගතයක් තියෙනවා කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් සහ ඔයාට අවස්ථාව තියෙනවා ඒ කම්පනි එකේ කොටස් මිලදී ගන්න. දෙවැනි කාරණාව තමයි මාකට් එක ටයිම් කරන්න හිතන්න එපා. ගොඩක් කට්ටිය අපිට හරි වෙලාව බලලා එන්ටර් කරන්න පුළුවන්, හරි වෙලාව බලලා එක්සිට් කරන්න පුළුවන් එහෙම කියලා. ඇත්තම කියනවා නම් සහ මගේ පර්සනල් අත්දැකීමෙන් මම පළවෙනි රස්සාව ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් හැටියට සහ මේ ඉන්ඩස්ට්‍රි එකේ මම ගොඩක් එම්ප්ලොයි කෙනෙක් හැටියට එළියේ ඉඳලා මම බලලා තියෙනවා. ඒක අමාරුයි. ඔයා පිකෙනස් ඩේටා අරගෙන බැලුවත් ඔයාට ගොඩක් වෙලාවට තේරෙයි ඒක කරන්න කියන මාකට් එක ටයිම් කරන එක කරන්න බැරි ඕල්මෝස්ට් කරන්නම බැරි වැඩක් සාමාන්‍ය කෙනෙක්ට කියලා. මම ඒක තවත් පැහැදිලි කරන්නම් ඉස්සරහට යනකොට. හැබැයි ඕක තමයි තත්ත්වය. කියන්නේ මාකට් එක ටයිම් කරන්න බලන්න එපා. දැන් අපි ඇත්තටම මේක බලමු අපි මේ ලංකාවේම එක්සැම්පල්ස් ටිකක් අරගෙන. හැබැයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මේ කිසිම දෙයක් මම මේ එක්සැම්පල්ස් පෙන්වුවා කියලා හිතන්න එපා. මේවා ඔයාලට ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් කියලා එහෙම නැහැ. තමන් කරන දේ හරියට හදාරලා බලලා තමන් කැමති ඇඩ්වයිසර් කෙනෙක්ව හම්බ වෙලා මේ ගැන අහගන්න. මොකද මම එක්සැම්පල් එකක් පෙන්නුවා කියලා මම ඔයාලට කවදාවත් රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නේ නැහැ. මොකද ඒක සදාචාරාත්මක නැහැ. මේ තියෙන්නේ මම ඔන් ස්ක්‍රීන් දාන්න මේ තියෙන ඩයලොග් එකේ ෂෙයා ප්‍රයිස් මූව්මන්ට් එක 2009 ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ පහුගිය සිකුරාදා වෙනකන් තියෙන ෂෙයා ප්‍රයිස් chart එක තමයි මේ තියෙන්නේ ඔන් ස්ක්‍රීන්. මේක බලුවොත් ඔයාලට පේනවා පහුගිය ඔය අවුරුදු ගාන පුරාවටම ඩයලොග් ෂෙයා එක මහා ලොකු ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 14යි 70 14 80 වගේ ලෙවල් එකකට ගිහිල්ලා තියෙනවා. හැබැයි එතනින් එහාට නම් ඒක වැඩි මූව් වෙලා නැහැ. සාමාන්‍යයෙන් අර හරිම රුපියල් 9යි
12-13 වගේ පරතරයක් අතර තමයි ඒ ෂෙයාර් එක කොහොමත් උඩට පල්ලෙහාට මූව් වෙලා තියෙන්නේ. හැබැයි බලන්න මේ අවුරුද්දේ මේ අවුරුද්ද කියන්නේ ඇත්තටම ගිය අවුරුදු 2024 ඉඳලා මේ අද වෙනකම් පහුගිය අවුරුද්දක විතර කාලය එතනදී මේ ෂෙයාර් ප්‍රයිස් එකේ ලොකු ඉන්ක්‍රීස් එකක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි දැන් ඕක මම ඇත්තටම ඒ කියන්නේ අපි කැල්කියුලේට් කරලා බැලුවොත් තියෙන්නේ ඩයලොග් ෂෙයාර් එක ගොඩක් කල් කියනකම් මේ ලංකාවේ ස්ටොක් මාකට් එකේ ලිස්ට් වෙලා තියෙන ෂෙයාර් එකක්. ඒ හා සාපේක්ෂව බැලුවොත් ඇත්තටම මෙන්න මේ තමා ස්ටැටිස්ටික්ස් ටික. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳලා අද වෙනකන් ගත්තොත් මේ ස්ටොක් එක මාකට් එකේම තිබිලා දවස් 6170ක් වෙනවා. ඔය ඒ 6140න් මේ ලොකුම අප්වර්ඩ් මූව්මන්ට් එක වෙලා කියන්නේ ඔය පහුගිය අවුරුද්ද වගේ කාලය තුර තමයි. ඒ කියන්නේ ඒ කියන්නේ ජනවාරි 2009 ඉඳලා අද වෙනකම් බලනකොට තිබ්බ දවස් වලින් 107ක් වගේ ප්‍රතිශතයක් වෙන දවස් ප්‍රමාණයක් ඇතුළේ තමයි ඔය උඩහට යන අප්වර්ඩ් මූව්මන්ට් එක වෙලා තියෙන්නේ. ඉතින් හරියට බලන්න ඒ කියන්නේ ඔයා ඔය ස්ටොක් එකේ කොයි වෙලාව බලනද ඔයාට හිතන්න පුළුවන් මේක දැන් මේ විදිහට මෙහෙම වැඩි වෙයි කියලා. ඔයා සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයා 2000 ජුලයි වල එහෙම ගත්තොත් ඒ ස්ටොක් එක ගොඩක් පල්ලෙහාට බැහැලා තිබ්බේ. ඉතින් ඔයාට කවදාකවත් ඒ කියන්නේ අපි කාටවත් ඉස්සරහට සාස්තර බලන්න බෑනේ. අපිට කාටවත් සාස්තර කියන්න බෑ, පේන බලන්න බෑ. ඉතින් එහෙම ස්කිල් එකක් නැත්තම් අපිට කාටවත් කියන්න බෑ මේ මෙහෙම තමයි ඉස්සරහට මෙහෙමයි මේක තමයි හරියන ටයිම් එක ගන්න. එහෙම අපිට කාටවත් කියන්න බෑ. අපිට වැඩිම වුණත් අනුමානයක් කරන්න පුළුවන්. හැබැයි ඒකත් ඉතින් අර ගොඩාක් හරියට හදාරලා බලලා ඒ විදිහට තමයි අනුමාන කරලා කියන්න පුළුවන්. මොකද එහෙම සාස්තර කියන්න කියලා හරි වෙලාවක් ඒ කියන්නේ ස්ටොක් එකකට එන්ටර් කරන්න පුළුවන් වෙලාවක් කියන්න කෙනෙක් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම ස්කිල් එකක් තියෙනවා නම් මේ ලෝකේ ශාස්ත්‍ර බලන කට්ටිය තමයි ලෝකයේ ධනවත්ම මිනිස්සු වෙලා ඉන්න ඕනේ. එහෙම නැහැනේ. ඉතින් ඔතනින්ම ඔයාලා තේරෙනවා මේ එක එක්සාම්පල් එකකින් ඔයාලට තේරෙනවා මාකට් එක ටයිම් කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් කරන්න ඕනේ මාකට් එක ලොං ටර්ම් දෙයක් කියලා බලන්න. ලොං ටර්ම් හිමීට තමන්ට සල්ලි තියෙන විදිහට ඉන්වෙස්ට් කර කර තමන්ගේ පොසිෂන්ස් ගොඩනගාගෙන ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කරන ඇන්ගලයෙන් හිතන එක තමා ඔයා මම වගේ නෝමල් කෙනෙක් නම් කරන්න ඕනේ. දැන් මේක කම්පැනියක් විතරයිනේ. මම නිකමට හිතුවා AI එහෙමත් මං හිතන විදිහට මේ විදිහටමද හිතන්නේ AI වල ඔපිනියන් එක මොකක්ද කියලා. ඉතින් මං කරපු වැඩේ ඩයරෙක්ට් නැතුව වෙන කම්පැනියක් ගත්තා. ටෝකියෝ සිමෙන්ට් ඒ කියන්නේ අන්වෝටින් ෂෙයාර් එක. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ටෝකියෝ සිමෙන්ට් එකේ ෂෙයාර් ප්‍රයිස් මූව්මන්ට් එක පහුගිය අවුරුදු 3ක් වගේ කාලවකවානුවේ. දැන් මම මේ ස්ක්‍රීන්ෂොට් එක විතරක් අරගෙන පර්ප්ලෙක්සිටි වලට දාලා ඇහුවා මේකේ ෂෙයාර් මූව්මන්ට් පැටර්න් එක බලලා ඔයාට කියන්න පුළුවන්ද මේකේ මොකක් හරි පර්ෆෙක්ට් එන්ට්‍රි ටයිමින් එකක් තිබ්බද කියලා. පර්ප්ලෙක්සිටි එකේ මට දීපු උත්තරේ මොකක්ද දන්නවද? ඔන්න මම කියවන්න අවධානයෙන් අහන් ඉන්න. පර්ප්ලෙක්සිටි කියන විදිහට this chart shows multiple waves of rises followed by corrections indicating cyclical behavior. There is no single sharply defined button that would stand out as an obvious perfect entry point in hindsight. The stock steadily gained over 3 years with periods of consolidation, suggesting that timing the absolute bottom for maximal gain would be very difficult. An investor entering near the lows around late 2022 to early 2023 could have benefited from the general uptrend. More aggressive timing on dips like those before the faster rises seen near the middle and end of the period may have yielded higher returns, but also carried higher risk. In summary, the chart portrays clear upward momentum, but no perfect, easily identifiable entry time for maximal gains. Market timing would have required navigating several corrections and identifying cyclical bottoms, which is challenging to do consistently. A longer term buy and hold approach during a trend would have captured most of the gains. දැන් මේක තමයි AI යුත් හිතන්නේ. හැබැයි ඇත්තම කියනවා නම් මේ කියලා තියෙන දේ ඇත්තම කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි කියන්නේ හරිම සික්ලිකල් ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් ඒකත් හරියටම AI ගෙන් අඳුර ගන්න පුළුවන් වුණා. ඉතින් මේ පැටර්න් එක ඇත්තටම බැලුවොත් ඔයාලට හැම ස්ටොක් එකකටම වගේ බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කවදාකවත් ඒ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට කියන්න අමාරුයි මෙන්න මේක තමයි මම එන්ටර් කරනවා හරිම වෙලාව එහෙම කියලා. අනිත් එක මෙතන තව පොඩි වැදගත් දෙයක් තියෙනවා. මම මේ එක්සැම්පල්ස් ටික ඔයාලට පෙන්නුවේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ back of the envelope කියලා. ඒක නිකන් හරිම
කටු වැඩ කරනවා වගේ සිස්ටම් එකකට තමයි පෙන්වුවේ. මේක හරියටම ඒ කියන්නේ Excel වල prices ටික දාලා ඇනලයිස් කරොත් ඔය ලොකුම ගේන්ස් ටික ඇවිල්ලා තියෙන දවස් ප්‍රමාණය හරිම පොඩි ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. දැන් මම කිව්වටත් වැඩිය පොඩි ප්‍රතිශතයක් තමයි දවස් ටික තියෙන්නේ. ඉතින් එහෙම බලපුවම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? අර හරි ටයිමින් එකක් ප්‍රෙඩික්ට් කරන්න ඔයා කොච්චර ලකී වෙන්න ඕනේද කියලා. මගේ මතය නම් ඔයා ලක් එක මත ඉන්වෙස්ට් කරනවා නම් ඒකට කියන්නේ ඉන්වෙස්ටිං නෙමෙයි. ඒකට කියන්නේ සූදු කිරිනවා කියලා. ඉතින් ඒක කරන්න යන්න එපා. මතක තියාගන්න ස්ටොක් මාකට් එකක් කියන්නේ සූදු පිටියක් නෙමෙයි. ඒක ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් ටූල් එකක්. ඒක හරිම ඉවසීමෙන් හරිම අවධානයෙන් යුතුව කරන්න ඕන දෙයක්. 3. zero sum game එකක් වෙන්න පුළුවන්. මතක තියාගන්න අපි ට්‍රේඩ් කරනකොට එක ට්‍රේඩර් කෙනෙක්ට ප්‍රොෆිට් එකක් එහෙම ලැබෙනවා කියන්නේ තව ට්‍රේඩර් කෙනෙක්ට මොකක් හරි එකක් නැති වෙනවා කියන එකනේ. ඉතින් එහෙම තියෙනකොට ඕක හරිම අමාරුයි. මොකද ඒ කියන්නේ ඔයා මාකට් එකේ ට්‍රේඩ් කරනවා නම් ඔයා ට්‍රේඩ් කරන්නේ කාත් එක්කද කියලා බලන්න. ඔයාව බැලුවොත් ඔයා කොහේ හරි ගෙදර හරි මොකක් කර තමන්ගේ පාඩුවේ තමන්ගේ නිදහසේ ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා කම්පීට් කරන්නේ කාත් එක්කද? මාකට් එක ඔයා කම්පීට් කරන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා එක්ක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට Bloomberg ටර්මිනල්ද ඉන්ෆර්මේෂන්ද නෙට්වර්ක් ඒ කියන්නේ මේ ස්ථා කියන්නේ එක එක මිනිස්සුන්ව දන්නවද? ඒ ඔක්කොම ඉන්ෆර්මේෂන් තියාගෙන ඔයත් එක්ක කම්පීට් කරනවා කියන්නේ ඔයාට එතනම හිතා ගන්න පුළුවන් නේද ඔයා කොච්චර ඩිස්ඇඩ්වාන්ටේජ් එකකින්ද පටන් ගන්න කියලා. හැබැයි ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක්ට ඔහොම ප්‍රශ්නයක් නැහැ. මොකද ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් කරන්නේ කම්පැනි එකක මෙරිට්ස් ටික බලලා කම්පැනි එක හොඳයිද නැද්ද ඒකේ ඉස්සරහට තියෙන ආර්ථික තත්ත්වය කොහොමද බලපාන ආර්ථික තත්ත්වය කොහොමද ඉස්සරහට මොනවා වෙන්න පුළුවන්ද ආර්ථිකය හොඳට පර්ෆෝම් කරයිද ඔය ඔක්කොම බලලා ඉන්වෙස්ට් කරපුවාම කම්පැනි එකත් තව හොඳට පර්ෆෝම් කරලා උඩට එනකොට ඒ ඉන්වෙස්ටර්ට සහ ඉන්වෙස්ට් කරලා තියෙන හැමෝටම ඒකේ බෙනිෆිට් එක ලැබෙනවා. ඉතින් ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටිං කියන්නේ zero sum game එකක් නෙවෙයි. ට්‍රේඩින් හැබැයි zero sum game එකක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. අන්තිම දේ තමයි හිතලා බලන්න දැන් ඔයා මම අපිට වෙන රස්සා තියෙනවා අපිට පවුල් තියෙනවා ජීවිත තියෙනවා සහ අමාරුවෙන් හම්බ කරන සල්ලි අමාරුවේ කියන රස්සාවට ගිහිල්ලා ෆුට්බෝඩ් වල නැගලා ගිහිල්ලා හම්බ කරන සල්ලි වියදම් කරලා ජීවිතේ ඉඳින්නත් පොඩි අවස්ථාවක් තියෙන්න ඕනේ. ඉතින් අනිත් එක දැන් මම කලින් කිව්වා වගේ මාකට් එකේ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලාත් එක්ක එහෙම කම්පීට් කරලා අර ඉතාම ලොකු රිස්ක් එකක් අරගෙන මේ වැඩේ කරනවද නැත්නම් තමන්ගේ ජීවිතෙත් විඳින්න වෙලාව එහෙම තියාගෙන තමන්ගේ නිදහසත් මානසික නිදහසත් තියාගෙන යුනිට් ට්‍රස්ට් එකක් තුලින් ඉන්වෙස්ට් කරලා ඒකේ ඉන්න ෆන්ඩ් මැනේජර්ට තමන්ගේ වැඩේ කරගන්න දීලා තමන්ට ලොන්ග් ටර්ම් බේසිස් එකක හොඳ කන්සිස්ටන්ට් රිටර්න් එකක් ලබා ගන්න විදිහකට ඉන්වෙස්ට් කරනවද කියන එක ඔබ සතුව ඇති තීරණයක්. ඒක තමයි මම ගොඩක් කට්ටියට යුනිට් ට්‍රස්ට් රෙකමන්ඩ් කරන්නේ. මොකද ඉංග්‍රීසි වලින් කියනවා නම් it's very hard for the average person to compete or invest by themselves in the stock market, particularly when there are so many other people who are better informed and more knowledgeable than you. ඉතින් එහෙම තියෙනකොට යුනිට් ට්‍රස්ට් එකක් තුලින් ඉන්වෙස්ට් කරන එක ඉතාම හොඳ දෙයක්. මම යුනිට් ට්‍රස්ට් වලින් ඉන්වෙස්ට් කරන එකට ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් මෙතන ලින්ක් වෙලා තියෙනවා. ඉතින් බලලා අදහස් උදහස් යෝජනා චෝදන තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම පුළුවන් විදිහට ඒවට උත්තර දෙන්නම්. නැත්නම් මම TikTok වල ෆලෝ කරන්න, Instagram වල ෆලෝ කරන්න. එහෙනම් අදට සමුගන්නවා තව වීඩියෝ එකකින් යලි හමු වෙමු.